ඒකෙන් ලයිද ගන්න? මේ මගේ එකෙන් බලන්නකෝ ආපු මම නම්බර් එක සේව් කරලා. එයා කෝල් කරේ නෑ නේ. ඉමේජ් සේව් කරේ නෑ. මේ ආව නම්බර එකක් 07 කිව්ව මේ අරකට ආවේ නෑ නේ. ඒක පෝස්ට් කරන්න පුළුවන්. කරන්න.
අයිබෝවන් සුබදෑසන කරුණාකර අසුන් ගන්න. උත්සවය වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා මුලින්ම චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන් දැල්වීමට මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. Sweet of Cakes ආයතනයේ කේක් ප්‍රදර්ශනයේ සඳහා සැපැමිණි ප්‍රධාන ආරාධිත නිලේෂ් වීරංග මහතාට සිල්වියා කුමුදුනී මහත්මිය සිල්වි රොෂ් කේක් හවුස් ආයතනයේ අධිපතිනිය ඉෂානි ලියනවලුගේ මහත්මිය professional cake designer and instructor of Cake Avenue Ishani by Ishani ආයතනයේ අධිපතිනිය ඊළඟට ජාතික ගීය සඳහා නැගී සිටිනවා. අම්මේ ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය කිව්වම සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ හරි ඒ කියන්නේ රාලු පරලු අන්න ඒ වගේ අදහස් තියෙන වැඩි සංනිවේදනය කටයුතු කරන්නේ නැති එහෙම අය දැන් අහුවම මුණක් හරි වේගෙන් කතා කරන මේ තොරතුරු තාක්ෂණයත් එක්ක ටෙක්නොලොජි එකත් එක්ක යන සමාජ රටාවේ එක ලක්ෂණයක්. නමුත් ස්වකුසලතාවයත් එක්ක මම හිතන්නේ සහ අපේ පෙර පින ඔබට එවැනි අදහසක් මතුවීම මොකද අර මේ වෙනකොට 2015 ඇය ලංකාවේ තියෙන ප්‍රසිද්ධම ශුගාර් කලාකරුවෙක් වන ආර්ය ක්ලෙමන්ට් මහත්මයාගේ ශිෂ්‍යාවක් හැටියට තම දැනුම හදාරනවා. ඒ අතුරින් ඇය හිතන්නේවත් නෑ ඇයගේ දක්ෂතාවයන් තුලින් මල්ලි සම්මානය ඇගේ අතට ලැබෙන තුරු ඇය කීයටවත් හිතන්නේ
ඇය ඒ තරම් දක්ෂයි කියලා. මල්මී සම්මානයෙන් පිදුම් ලබන කෞශල්‍යා සමරවීර මහත්මියට මම හිතනවා අපි සියල්ලෝම ඇයගේ ශිෂ්‍යාවන් හැටියට නැගිට මේ වෙලාවේ අත්පොසන්නාදයක් ඉදිරිපත් කිරීම ඉතා වටිනවා. Please stand up for a good round of applause for Mrs. Kaushalya Samarveera for her talents and also winning the Great Malmi Award by R.A. Clement. Thank you, madam. Please be seated. वर्ष 2015 මල්මී සම්මානයත් සමග ඇය ජීවිතේ නව පිටුවක් පෙරලනවා. ඇය වෘත්තියෙන් අයින් වෙනවා. ඒ වගේම එයා කියනවා මගේ හොබි එක ඒක. මම කැමති මගේ හොබි එක කරන්න මට හරි රිලැක්සින්. මම හිතනවා අපි ඔක්කොම කේක් හදන, කේක් රස විඳින, ඒ වගේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය හැටියට අපි දන්නවා කේක් එකක් හදන එක පුදුම අමාරු වෙලා. රැලි වෙනකම් මහන්සි වෙන්න ඕනේ. ඒක කන කෙනා මොන වගේ ಗುಣදොස් කියනවද? අපේ කස්ටමර් මොන වගේ රියැක්ට් කරනවද කියන එක මම හිතන්නේ ඒක පුදුම මට පෞද්ගලිකව දැනලා තියෙන බොහොම අසීරු කාර්යයක්. මොකද මම පෞද්ගලිකව කෞශල්‍යා මැඩම්ගේ ශිෂ්‍යාවක් හැටියට වෘත්තීය සම්පූර්ණයෙන්ම වෙනස් මම කතිකාචාර්යවරයෙක් හැටියට සේවය කරනවා. ඒ අතර තමයි මගේ හොබි එක හැටියට මම ඇයලාකට යන්නේ. මොකද මට අවශ්‍ය වුණා පොඩි කාලේ මටත් තිබුණා එක ආසාවක්. නමුත් මම හැමතැනම හෙව්වා. මට කවුද ගැලපෙන්නේ මගේ විදිහට යන්න. මොකද දැන් මගේ ඔඩියන්ස් එක දිහා බැලුවාම කොහොම තරුණ කණ්ඩායමක් තමයි ඉන්නේ. නමුත් අපි වගේ අයත් එක්කලා හොඳට මිශ්‍ර වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් කවුද කියන එක හොයනකොට තමයි මැඩම් ඔබතුමිය මට මුණ ගැහෙන්නේ. ඒ වගේම එතුමියත් එක්ක ලබන අත්දැකීම හරිම සුන්දරයි. මම හිතන්නේ අපේ පාඨමාලාවේදී මම හිතන්නේ මම තමයි මට හිතා ගන්න බැරි වුණා මට එක ටයිපින් එකක්වත් හරියට කරන්න බැරි වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මම එදා කල්පනා කරා මම වෘත්තියෙන් වෙනස් කෙනෙක් හැටියට අවංකවම මට PhD එක ලියන එක ලොකු දෙයක් නෙමෙයි. නමුත් එක ස්පයිරල් එකක් දාගන්න මට පැය දෙකක් විතර ගියා. මට මම හිතනවා ඔබට මතක ඇති ඒක. ඒ තුලින් ඔබෙන් ලද ඒ නිපුණතාවයට අදටත් කිසිනමාගරු කරනවා හැකියාව. නමුත් ඔබ වගේ ඒක ප්‍රගුණ කරන්නේ නෑ මම තවම. නමුත් මම හිතාගෙන ඉන්නවා එතුමිය රැකියාවෙන් අහක් වෙලා එතුමියගේ පැෂන් එක ක්‍රියාත්මක කරා. මගේ රැකියාවේ විශ්‍රාම ගියදාට මම ඔබතුමිය කුසලතාවයේ ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක ඔබතුමියට මම කියනවා මේ වෙලාවේ. මොකද එතුමිය හැමතිස්සෙම කියනවා you must start, you must do it. ඒකට මට හිතෙනවා මම මේ දිහා බලනකොට මට නම් මේක කරන්න බෑ. ඒ වගේම මට ටෙන්ෂන් එක ගන්නත් බෑ වගේ දැනෙනවා. මොකද කස්ටමර් කෙනෙක්ට දීලා නේද මැඩම්? කස්ටමර් කෙනෙක්ගේ රියැක්ෂන් එක කොහොමද? මේක රහයිද නැද්ද? මේක රෙකමෙන්ඩ් වෙයිද? ආස වෙයිද? මහා ලොකු ටෙන්ෂන් එකක් ගොඩ නැගෙනවා කියලා මට දැනෙනවා. මේ වෘත්තියත් එක්ක. දැන් මෙතනදී මට කියන්න තියෙන්නේ ඔබ සියලු දෙනාම අද මේ තරඟෙට සහභාගී වෙන ඔබ සියලු දෙනාම අති විශිෂ්ටයි. ඒ වගේම කාන්තාවක් හැටියට බොහොම ගෞරව කරනවා මම ඔබ සියලු දෙනාට. The way that you have your gut feeling to face the customer with confidence and show your talent and say, look, this is what I learned from her. So, with a big salute to you, madam, from all of your participants, to say, may Suite of KK go from strength to strength. ජීවිතේ තව මෙවැනි වූ දක්ෂ කේක් නිර්මාණකරුවන් බිහි කිරීමට ඔබතුමියට ධෛර්ය, ශක්තිය, වාසනාව ඒ වගේම නිරෝගීකම ලැබේවා. ඒ වගේම අපි වැනි සහ මේ කාන්තාව හැටියට මම හිතන්නේ කේක් නිර්මාණය කරන කාන්තාව දන්නවා ඇත්තටම මේ මුදල් පසුම්බියටත් හොඳයි නේද? පරිපූර්ණ ඒකත් ලොකු දෙයක්. මොකද මේ 21 වෙනි ශතවර්ෂයේ කාන්තාවක් හැටියට ඔබ විවාහක වෙන්න පුළුවන්, එහෙම නොවෙන්න පුළුවන්. තම ස්වකීය හැකියාව ඔබ ප්‍රගුණ කරනකොට ඒ තුලින් ඔබට ආදායම් මාර්ගයක් ඔබ ලබනකොට ඔබට ගෙදරක්, වෘත්තියක්,
හරි ලස්සනට සමගාමීව ගෙන යන්න පුළුවන් හැකියාව ඔබ ලබන මේ වෘත්තිය තුලින්. ඒ වගේම මම හිතන්නේ ඔබ කොයිම අවස්ථාවකවත් හිතනවා කියලා. දවස ගානේ කේක් එකක් කරනකොට හරි පිනකට සහභාගී වෙනවා කියලා. මම හිතන්නේ ඔබ හිතනවා කියලා. ජීවිතේ මම හිතන්නේ ඉංග්‍රීසි මහතාගේ ඔබට මේ කොහොම අත්දැකීමක් කියලා මම දන්නවා ඔබ උදේ කේක් කනවා. ඒ වුණාට මේ වගේ කේක් ප්‍රදර්ශනයකට ඇවිල්ලා මෙවැනි කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කේක් නිර්මාණකාරීන්ගේ මෙවැනි අවස්ථාවකට සහභාගී වෙලා මෙවැනි දෙයක් කරන එක මම හිතන්නේ ඔබටත් බොහොම අලුත්. මම කිව්වා ඔයගොල්ලෝ සියලු දෙනාටම අද පාටිසිපන්ට්ස් හැටියට සහ අද මෙතන නැති කෞශල්‍ය මැඩම්ගේ අනිකුත් ශිෂ්‍යාවන්ට ජීවිතේ කේක් එකක් කරලා කන්න දෙනවා කියන එක ලොකු පිනක් රැස් කරගන්නවා. ඒ කියන්නේ බඩට හොඳ දේ හොඳ විදියට දීලා ජීවිතේ මිනිස්සුන්ට කන්න දෙන එක රහට දෙන එක තරම් ජීවිතේ පිනක් තියනවාද කියලා ඔබ මගේ ආගම හැටියට බෞද්ධ ඒක කොච්චර වටිනවද? ඒකෙන් කේක් ලස්සන කරනවා වගේම ඔබත් ලස්සන වෙනවා. ඒක ඇත්ත. එතකොට මම ඔබ දිහා බලලා අපි හැමදාම කියනවා you look nice and slim. I'm හැමදාම ඔබතුමිය දේව කියනවා. I don't know how you maintain that. Maybe but I don't think she eats a lot of sweets. අපි තමයි ඒව හදපු ගමන් කන අය. නමුත් මට ඔබ සියලු දෙනාටම කියන්න තියෙන්නේ අති ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ වගේම දවස ගානේ ලොකු පින්කමකට දායක වෙනවට මතක තියාගන්න ඔබට එන හැම කේක් ඕඩර් එකක් කරාම ඒක කන අය ඒ විශේෂයෙන්ම මම මෙතනදී මතක් කරන්න ඕනේ ස්වීට් ඔෆ් කේක්ස් ආයතනයේ කෞශල සමරවීර මහත්මිය day 1 එක දවසේ ඉඳලාම ඇය කියපු එක වදනක් තිබුණා මම වෙන කොහෙවත් ඒක වැඩි අහන්නේ නැති. ඇයින් උගන්ගේ තමයි එයා හැම වෙලේම කියනවා හොඳට මතක තියාගන්න කේක් එකක් හදන්නේ චූටි බබාලා. අපි ඒගොල්ලන්ට හොඳම දේ දෙන්න ඕනේ. කොයි වෙලාවකවත් අසකාරකයක් අනවශ්‍ය දෙයක් කලරින් එකක් වුණත් අනවශ්‍ය විදිහට භාවිතා කරන්න එපා කියන සෞඛ්‍ය සම්පන්න භාවය මම එදිනින් දැක්කා. මම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් හැටියට ඔබතුමිය විස නම ආචාර්ය කරනවා මේ වෙලාවේ. මොකද සෞඛ්‍ය ලොකු තර්ජනයකට මුහුණ පාලා ඉන්න ලංකාව වැනි රටක ඔබ කේක් නිර්මාණ අති විසිතුරුයි මැඩම්. ලෝකෙ කොහේ ගියත් ලංකාවේ කොහේ ගියත් අති විශිෂ්ට කේක් නිර්මාණ අපි දකිනවා. නමුත් ඇත්තටම විසිරිමේෂව කන්න පුළුවන් අපිට. බයක් නැතුව දෙනෙක් කෙනෙකුට අපිට දෙන්න පුළුවන්ද කියන හැඟීම මට පෞද්ගලිකව දැනලා තියෙනවා. නමුත් ඔබතුමිය ගැන ආඩම්බරයි. ඒ වගේම අපි ශිෂ්‍යාවන් හැටියට මම හිතනවා ඔබ සියලුම දෙනාම ආඩම්බරයි. ඇගෙන් උගත් ඒ සෞඛ්‍ය පණිවිඩය අපේ කේක් නිර්මාණවල අපි වර්ණ විවිධ වර්ණ අපි භාවිතා කරනවා. හැබැයි ඒවා කොයිතරම් සීමිත ප්‍රමාණයෙන් ශරීරයට අහිතකර නොවන බ්‍රෑන්ඩ් එකකින් භාවිතා කරන්න ඕනද කියන උපදෙස් එකක් එක්ක තමයි ඇය ඔබට ඇගේ නිපුණතාවයන් මම හිතන්නේ එලි දක්වලා තියෙන්නේ. මං හරිද? ඔව්. ඒ වුණා ඔබතුමියට ඒ සම්බන්ධව අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කේක් නිර්මාණය කියන එක නෙමෙයි ඉන් එහාට it's more than that කියන එක ඔබ අපිට කියනවා. මම හිතන්නේ ඔබ එහෙම හිතන්නේවත් නැහැ. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් Sweet of Cakes ආයතනයේ පළමු කේක් දැක්ම සඳහා සහභාගී වෙච්ච සියලුම අපේ ශිෂ්‍යාවන්ට ස්තුතියි කියලා කියනවා. ඒ වගේම Sweet of Cakes ආයතනයේ කෞශල සමරවීර මහත්මිය ඔබ සම්බන්ධයෙන් බෙහෙවින්ම ආඩම්බර වෙනවා. ඒ මොකද ඔබ ඔබේ වෘත්තියේ ඔබේ ගේට්ටුව ඔබ ඇරලා ඉවරයි. ඔබේ කස්ටමර්ස්ලා නැත්නම් ඔයාගේ ඉන්න කණ්ඩායමට ඔබ ඔබේ ගමන යනවා ඇගේ පෙරහුරුව ඇතුව. එහෙමනම් අද ඔබේ දක්ෂතාවයන් උරගා බලමු. මම හිතන්නේ කම්පිටිෂන් එකකට එකක් පරාද නැහැ මට පේන හැටියට. මම ආපු ගමන් කිව්වා අම්මෝ මෙහෙම එකක් මට නම් කරන්න බෑ මැඩම් කියලා මම කිව්වා. මොකද ඒ තරම් අති විශිෂ්ට නිර්මාණ ගණනාවක් මේ ප්‍රදර්ශනයේදී ඉස්සෙනවා. හොඳයි එහෙමනම් ඔබට අවුරුදු 7ක් මේ වෘත්තියේදී වැඩි ඉන්න අවස්ථාවේදී 2021 ඔබ ආරම්භ කරනවා මගේ මේ දැනුම අනිත් අයට ලබා දිය යුතු
Ladies and gentlemen, let us give another round of applause to Mrs. Kaushalya Samaravira and Smita K. Prince. Madam, over to you. Thank you so much, Arun. So much of appreciations from Arun as usual. දැන් මට මං කියනවා කියන දෙයක් නෑ ඇත්තටම. කොහොම Arun කියලා කියන්නේ. ජයග්‍රාහී සුබ උදෑසනක් වේවා ඔබ සියලුම දෙනාට. ඇත්තටම කොච්චර කාර්ය බහුල වුණත් මේ වෙලාවේ මම කතා කරපුවාම ඉන්න දැන් කියන්නේ අපි ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වුණ මේ දවස්වල අතිශයින් ජනප්‍රිය රංගන ශිල්පී මගේ මිත්‍ර ඉනේෂ් පියාණන් ආරාධනා පිළිගන්නවා. ඒ වගේම මගේ ආදරණීය ස්පීකර් සීනියා සහෝදරිය ආදරණීය පිළිගන්නවා අපේ මේ අවස්ථාවට. ඒ වගේම අපි මේ විදිහට දැන් මොකදගෙන තවත් මගේ යාළුවෙක් තමයි ශාන්ති අවස්ථාවට. ඉතින් ගොඩක් නිදිමත වුණු මහන්සි වුණු හොඳටම මහන්සි වෙච්ච වුණු අස්සෙන් ඇත්තටම මට තේරෙන්නේ ඕගොල්ලන්ගේ ලස්සන අනාගතය. මම හිතනවා මේ ඕගොල්ලන් මේ කරපු දේ මම ඇත්තටම ඕගොල්ලන්ට කෘතඥතාවය දක්වනවා වගේ අපේ රට තියෙන්නේ මේ අවස්ථාවේ හොඳ විදියට නෙමෙයි ආර්ථික අවස්ථා ගොඩක් තියෙනවා. අනිත් එක තමයි මේ දවස්වල සෑහෙන ලෙඩ රෝග තියෙනවා. අපේ මේ ප්‍රදර්ශනයේ සහභාගී වෙන්න හිටපු ළමයි ගොඩක් මේ අසනීප හින්දා මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් ඒ වගේ අමාරු අවස්ථාවක මේ දේවල් මේ විදියට කරපු එක ගැන මගේ හදපිලි ගෞරවය ඔයගොල්ලන්ට ඉද කරනවා. මට ඇත්තටම සතුටුයි කේස් එක දැක්කම ඉතින් ඇත්තටම මම හැමදාම කියනවා වගේ අපි යම් කිසි දෙයක් ලබා ගන්න නම් යම් කිසි දෙයක් අනිවාර්යයෙන්ම කැප කරන්න වෙනවා. ඉතින් දැන් කේක් කියන විෂය ගත්තාම කේක් කියන්නේ පොතක නෝට් එකක් ලියලා තිබ්බ පළියට අපිට පුළුවන් වෙන විෂයක් නෙමෙයි. ඒක ඕගොල්ලන්ගේ අධ්‍යයනයෙන් ප්‍රගුණ කරන තරමට තමයි ඕගොල්ලන්ට මේ විෂය ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලන්ගේ අපේ හැකියාව වර්ධනය වෙන්නේ මේ විදිහට. මම හැමදාම ඒක තමයි කියන කාරණාව. මම ක්ලාස් එකේ කොහොමද නෝට් එකක්වත් දෙන්නේ නැහැ නිෂාන්. ඉතින් මේ ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැති දැන් මේ දේ කරන්න ඕගොල්ලන් කැපවුණ කැපවීම. ඒ කියන්නේ අපි අලුත් දේවල් හොයා ගන්නවා. කොහොමද මේක කරන්නේ? මට දවසට 10ක් 15ක් කෝල්ස් එකකින් ඉතින් කොහොම හරි ඕගොල්ලන්ටම තේරෙන්නේ නැති අපි අතලෙස වෙන තරමට තමයි අපිට අලුත් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ කියන විෂයට ඒක පොතක නෝට් එකක් තිබ්බ පළියට අපිට පිළිගන්න විෂයක් නෙමෙයි. ඉතින් හැමදේනම දන්නවා අපි ක්ලාස් එකට ආපුවාම ඉතින් වැඩ තමයි ඉතින් වැඩ කරන්නේ නැතුව ගන්නන්න පුළුවන් විෂයක් නෙමෙයි කේ. මට ඔයගලගේ මුළු එක්කම දුක හිතලා දැන් පොඩක් hina වෙන්නේ ඉතින් දැන් ඉවරයිනේ. ඉතින් කැපවීම හොඳටම තියෙන තැන තමයි ජයග්‍රහණය තියෙන්නේ. දැන් මේකේ දිහා බලපුවාම අපිට හිතා ගන්න පුළුවන් උදාහරණ වලට ඔයාලා කැප වෙලා තියනවා කියලා. මේ කැපවීම වැඩි නිර්මාණය ළඟ ජයග්‍රහණය තියෙනවා. දැන් මම මේ වෙලාවේ ඇත්තටම ආදරෙන් මතක් කරන්න ඕනේ මේ මගේ ගුරුතුමා ආර්.එල්. මෙමන් මහතා. ඒ දවස්වල ශ්‍රී ලංකාවේ නැත්නම් අපි ආරාධනා කරනවා මේ ප්‍රදර්ශනයට. මම කියලා කෙනෙක් ඇත්තටම නිර්මාණය කරේ ක්ලෙමන්ස්. ඇත්තටම අරුණි කිව්වා වගේම මම IT කරපු කෙනෙක් විදියට මම දැනන් හිටියේ නෑ මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්කම තියනවා කියලා. සර් තමයි ඇත්තටම දැන් මේ වගේ එක්සිබිෂන් එකක් කරන එකෙන් අපි කොච්චර දේවල් ඉගෙන ගන්නවද? අපි තනියම කොච්චර දේවල් හොයා ගන්නවද? නැත්තම් මේ සර් ඇවිල්ලා පස්සෙන් එලවෙලව ළමයි මේක කරන්න කීකී පස්සෙන් දුව උගන්නන જાති ගුරුවරයෙක් නම් නෙමෙයි. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ. අපි ළමයි විදියට සර්ගෙන් ගතියුත් අරගෙන අපි අපේ ගමන ඉස්සරහට යන්න. ඒක තේරුම් ගත්ත ළමයාට ඕනෙම විෂයක ඉස්සරහට යන්න පුළුවන්. හැමදේම ගුරුවරයාගෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. තමන්ගේ අතේ 175ක්ම වගකීමක් තියෙන්නේ ළමයාගේ අතේ. ඒක කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ සර් අපිට එක්සිබිෂන් කරනකොට මම කිව්වේ අපි හැමදේටම කැප වෙන්න ඕනේ කියලා. මම එක්සිබිෂන් එකක් කරන්නේ කැප වෙන තරම මගේ
පවුලේ සමාජිකයෝ හොඳට දන්නවා. අවංකවම කියනවා නම් මාස 3ක් යනකම් කඩවත ටවුන් එකකටවත් මම යන්නේ. කඩවත ආපිකෝ එකකටවත් මම යන්නේ. ඉතින් මලගෙවල්, මගුල් ගෙවල් කියන දේවල් කොහොමත් නැහැ. ඒ දවස් ටිකට. ඉතින් මට මාස 3කට පස්සේ මම මේ කඩේකට ගියාම මට නිකන් වෙන ලෝකයකට ගියා වගේ. ඉස්සරකට මම එළියට බහැලා නැහැ. ඒකට වෙනුවෙන්ම කැප වෙලා තියෙනවා. ඉතින් මේ අන්තිම සති දෙක වගේ වෙනකොට මට මේ ඇඟිලි ටික එකතු කරලා වත් පිට අනලා කන්න දෙන්න පැත්තටපත් වෙනවා මේ ඇඟිලි. එහෙම මේ අක්කා හොඳටම දන්නවා මේ සර්ගේ කෝලේකින්ද ඔච්චර අපිට වැඩ කරනවාද කියලා. වැඩ කරන්න ඕනේ ළමයි. වැඩ කරොත් ඕගොල්ලන්ගේ අනාගතය, ඕගොල්ලන්ගේ පාර, ඕගොල්ලන්ට හැදෙන්නේ ඕගොල්ලෝ වැඩ කරොත් තමයි. අපිට කවුරු හරි කරලා දෙනකම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේක ලංකාව අනිත් එක. අපිට ගොඩක් මේ කේක් ශේෂ්ත්‍රයේදී ගොඩක් පහසුකම් අතින් අපිට ගොඩක් අඩුයි මේ පිටරටවල සාපේක්ෂව නිමේෂ්. පිටරටවල මිනිස්සු කේක් හදන්න ගොඩක් ඒගොල්ලන් මෝල්ස් තියනවා, කටර්ස් තියනවා හැමදේම. හැබැයි ලංකාවේ ගත්තොත් අපේ ළමයෙකුට අයිසිං ගුලියක් දීලා කැලේ කතරමං වුණත් මලක් පොලයක් හදාගන්න පුළුවන්. ඒ தත්ත්වේ අපි අපේ ළමයින්ට අපි පුරුදු කරන්නේ මේ විදිහේ ළමයි. ඉතින් ඕගොල්ලන්ට මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මේ දේවල් මේ විදිහට ඉදිරිපත් කරපු එක සම්බන්ධයෙන්. ඇත්තටම මාව විශ්වාස කරලා මගේ පාඨමාලාවට අලුතෙන් සම්බන්ධ වුණ දරුවන් ඉදිරිපත් කරපු නිර්මාණات මම ඉතාම අගය කරනවා. ඉතින් අපි දැන් තවත් කල් වේලා ගන්න නැතුව ඔයගලන්ගේ තෑගි සම්මාන බෙදා දීම සිදු කරමු. කවුරුත් බලාගෙන ඉන්නේ වෙනුවෙන්නේ. හැමෝගෙම කේක් ඇත්තටම ලස්සනයි. හොඳ නිමාවක් තියෙනවා. මට ඇත්තටම ආඩම්බරයි. ගොඩාක් අපේ කේක් පාඨමාලාවල් හදාගන්න ළමයි දිහා බලපුවම ඊට සාපේක්ෂව බලපුවම මේ ළමයිගේ නිර්මාණ ටික ගැන මට ගොඩාක් ආඩම්බරයි. මොකද පොඩි දෙයක් කරත් ඒක නීට් එකට කරලා තියෙනවා. මම හැමදාම කියනවා වගේ ලොකු වැඩ නෙමෙයි මට ඕනේ. කරන පොඩි වැඩේ හරි නීට් එකට කරන්න. කවදාවත් කස්ටමර් කෙනෙක් ඔයගලන්ට බනින එකක් නැහැ. ඒ විදිහට වැඩ කරොත්. අපි කොහොමත් කේක් හදන්නේ හොඳම අමුද්‍රව්‍ය භාවිතා කරලා ඔයගලන්ට හම්බෙන්නේ වගේ රෙසිපීස්. ඉතින් ඒ හින්දා ජීවිතේ දිනන්න, ඉස්සරහට යන්න, හරි දේ කරන්න, ඔය එක එක රැලි වලට සෝමන වලට අහු වෙන්න එපා. දැන් එක එක ට්‍රෙන්ඩ්ස් තියෙනවානේ. දැන් කේක් ගත්තාම මේ දවස්වල එක එක ට්‍රෙන්ඩ්ස් එනවා. ඒ වගේ බොරු රැලි වලට අහු වෙන්න එපා. වැඩ දන්න කෙනා හිමින් නිවැරදි ගමනක් යයි. කවුරුත් දැඟලුවට, කවුරුත් එක එක රැලි ගෙනාවට ඕගොල්ලන් ඒ පස්සේ යන්න එපා. ඕගොල්ලන් හරි දේ කරලා තියෙනවා. මින් ඉදිරියටත් ඕගොල්ලන් හරි දේ කරන්න. දැන් අද මෙතනින් ඉවර වෙලා ඕගොල්ලෝ සහතික අරගෙන පිට වෙලා ගියා. ඕගොල්ලන්ගේ ජීවිතේ හැමදේටම ඕනෙම ප්‍රශ්නයක් ආවොත් මට කතා කරන්න ඕනෙම දෙයකට මම ඉන්නවා. ඕගොල්ලන්ගේ හැම දෙයකම මම දන්න දෙයක් නම් මම අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා හැමදාම. ඒ හින්දා මම හැමෝටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම නිවැරදි දේ කරන්න. නිවැරදි දේම විතරක් කරන්න. මම හැමෝටම සුබ පතනවා. ස්තුතියි ඔබතුමීට. ඊළඟට උත්සව අවස්ථාව ඇමතීම සඳහා මේ ගෞරවනීය ආරාධනය අපේ ප්‍රධාන අමුත්තවන නිමේෂ් වීරංග මහත්මයාණනි ඔබට මම හිතන්නේ all right, okay. Mr. Madhush Samadhavira, මම ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවේ. නිමේෂ් සමරවීර මහත්මයාට පොඩි තීරණයක් සූදානම් කරලා තියෙනවා. අපි බලමු මේ මොකද්ද තීරණය කියලා. අනික මිනිහගේ අනිත් අත මොනවද කරන්නේ? හරිවත් වෙන්නේ.
බලය. කුමක්ද ඔබ බලයන් සමග කරන්න සිටින්නේ? මෙවන් වූ විලඳ නගරයක් සාදන්න? එසේත් නැත්නම් මේ රටේ පාලනය අල්ලා ගන්නද? සිටියද වේයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන් රටට ණය නැති සෙබළ පුතනුම තමයි කන්දුල ඇත් රජුන්. තාත්තා ගෝපිකා වැඩ කරා කියලා. මේ ටිකටම හොයාගෙන යද්දී මට දැනගන්න ලැබුණා. ඒකයි සිද්ධිය වෙලාවේ මගේ තාත්තා නැරුණා කියලා. දෙච්චර දවසක් ගෝපිකේ වත්තේ අයෝ මගේ මින්නේ කියලා බලලා තිබ්බේ මගේ තාත්තගේ දේහ ස්වාමී. I think we should give a great round of applause to Dinesh Viranga. මහිතන්නේ ඔබන් විවිධ චරිත ඔස්සේ අති දක්ෂ ඉදිරිපත් කිරීමක් කරන ලංකාවේ අති විශිෂ්ට චරිතාංගනාළුවෙක්. මහිතන්නේ ඔබට Sweet of Cakes ආයතනයෙන් අපි සියලුම දෙනා සුබ පතනවා. මම හිතන්නේ මම ඔබව මේ ආකාරයෙන් දකින්නේ පළමු වතාවට. නමුත් ඔබේ ආදරණීය ප්‍රාර්ථනා හරිම ආදරණීයයි. ඒ වගේම ඔබේ චරිතය මම හිතනවා හොඳ සැමියෙකුගේ චරිතයක් අද කාලේ 21 ශතවර්ෂයේ හොඳ සැමියෙකුගේ චරිතයක් ඔබ නිරූපණය කරනවා. ඔබට සුබ පතනවා මෙහෙම මේ වගේම මේ අවස්ථාව අමතන්න ඔවුන්ට ඔබේ ශේෂ්ත්‍රයත් සමග ඔබේ අත්දැකීම් එක්ක ඔවුන්ට දිරිමත් වචනයක් ඉදිරිපත් කරන්න උරුම ගෞරවනීය ආරයුම දිනේෂ් වීරංග මහතාණෙනි ඔබතුමාට. සුබුදතා කියලා ප්‍රාර්ථනා කරනවා සමෝටම. අවසල ඉස්සර මට කතා කරාම මට කිව්වා මම ඉස්සර අතට සන්තෝෂ වුණා ඉස්සර කතා කරාම ආරාධනා කරාම මට පොඩක් කතා කරන්න කට්ටියට කියලා. ඉතින් මම ඉස්සර කිව්වා මේක කේක් සම්බන්ධයෙන් දෙයක් ඉතින් මම හිතුවා මම කේක් ගැන කතා කරනවා කියලා. ඉස්සර මම හිතුවා ඉස්සර මම එන්නේ කේක් ගැන මම කතා කරනවා කියලා ගත්තේ. ඊට මම අවසලගෙන් ඇහුවා දැන් අත්‍තරම මේ දේවල් දැන් දාට දිනවනේ ඒකට පාලනය බලන්න පුළුවන් නේද එහෙම කියලා. ඊට පස්සේ කවුරුහරි කිව්වා නෑ නෑ මේ කන්න බෑ මේ දැන් ගොඩක් කල් තිස්සේ ඉඳන් මේව හදනේ වගේ. ඉතින් මම හිතාගත්තා මම මටම කියාගත්තා නිමේෂ් පුතේ ඔයා මේ ඕන දෙයක් ගැන කතා කරනවා කේක් ගැන නම් කියලා කතා කරන්න එපා කියලා. ඒක මම මටම කියාගත්තා. ඉතින් අද මම කේක් ගැන කතා කරන්නේ නෑ. හැබැයි කාලය ජීවිතය කියලා ගත්තම හරි අපූර්ව දෙයක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි නිකමට හිතමු දැන් මම මෙතන ඉන්නවනේ. අපි මෙතන හැමෝම දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉඳගෙන අපි හිතමු අවුරුදු 12ක් විතර පිටිපස්සට යනවා කියලා. අපි අවුරුදු 12ක් විතර පිටිපස්සට ගියොත් එහෙම ඔබ මම අපි හැම කෙනාම මේ අද ඉන්න කෙනාද? දැන් අද මේ ඉන්න කෙනා නෙමෙයි. දැන් ඕගොල්ලෝ දකින්න කෞශල්‍ය මිස් ඒ වෙද්දි නිර්මාණ ශිල්පිනියක්ද? ව්‍යාපාරිකවක්ද නැහැ. මම නළුවෙක්ද? නැහැ. මම ව්‍යාපාරිකයෙක්ද? නැහැ. එතකොට මේ අද අපි මෙතන ඇවිල්ලා ඉන්න හැමෝම එදා හිටපු කෙනා නෙමෙයි. අපි හැමෝම ජීවිතේ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා. ඉතින් මේ ඉස්සරහට යන්නේ අපේ මේ ඇතුලේ ඉන්න හැම කෙනාගේම වෙනම චරිතයක්. නේ අපි එක එක වෘත්තීන් වල ලියලා ඉන්න පුළුවන්. හැබැයි අපේ ඇතුලේ කෙනෙක් ඉන්නවා.
අපේ ඇතුලේ කෙනෙක් ඉන්නවා එයා හැමතිස්සෙම කියනවා මට මෙහෙම දක්ෂතාවයක් තියෙනවා. මට එළියට එන අවස්ථාවක් දෙන්න. ඒ අපේ ඇතුලේ ඉන්න කෙනා. ඉතින් කෞශල්‍යද මමද මෙතන ඉන්න හැම කෙනාම කරපු එක පොදු දෙයක් තියෙනවා. ඒ ඇතුලේ ඉන්න කෙනාව මරලා දැම්මේ නැහැ. එයාට ජීවත් වෙන්න අපි අඩිතාලමක් දාලා දුන්නා. ඒ ඔස්සේ තමයි අපි හැම කෙනාම ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් මෙතන ඉන්න හැම කෙනාටම හීනයක් අනිවාර්යෙන් තියෙනවා. ඒක නෝන මෙතන ඉන්නේ. අනිවාර්යෙන් හීනයක් තියෙනවා. ඒ හීනෙට ඔයගොල්ලෝ මහන්සි වෙනවා වැඩ කරනවා. ඉතින් අපි දැන් දවසක දැන් තමන්ගේ සමහර ව්‍යාපාර කරන කට්ටිය දැන්ටමත් ඇති. ඉතින් හැමෝම කැමති තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තව ගොඩාක් ඉහළට අරගෙන යන්න. ඉතින් ඒකටයි මේ හැමෝම මහන්සි වෙන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ ඔයගොල්ලෝගේ ටැලන්ට් එක තියෙනවා මට තේන්න තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝගේ මහන්සි වෙලා තියෙනවා. අනිත් මම දකින්න විශේෂ දෙයක් තියෙනවා. කෞශල්‍ය ඔයගොල්ලන්ට දේවල් කියලා දුන්නා වගේම හැබැයි ඔයගොල්ලන් කියන අවංකවම එයා සතුටු වෙනවා. අවංකව සතුටු වෙනවා. සහ ඔයගොල්ලන් ධෛර්යමත් කරනවා. ඒක අවංකව කරන එක ඔයගොල්ලන් කතා කරද්දි ඒක තේරෙනවා. මම දකින්න විශේෂම දේ මිනිස්සෙක්ට මහන්සි වෙන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ගැන ඉරිසියා හිතන්නේ නැතුව තව කෙනෙක්ගේ දෙයක් දැකලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් විතරයි ඕන කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන්. මේ කාට හරි හිතනවා නම් මගේ හිතේ ඉරිසියා චුට්ටක් තියෙනවා ඒක සාධාරණයි නේ එන්න වෙන්න පුළුවන් බෑ. දියුණු වෙන්න බෑ. තව කෙනෙක් ගැන දැකලා සතුටු වෙන්න බැරි නම් ඒක නන දියුණු වෙන්න බෑ. චුට්ට දුරක් ඇයි. එච්චරයි. මේ විශ්වය හැදිලා තියෙන්නේ වෙනම ක්‍රමයකට ඒක චුට්ටක් අල්ලගන්න අපේ හිත පිරිසිදු වෙන්න. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මේක වැඩ කරන විදිහ. ඒක අපිට ඉස්සරහට යන්න තියෙන්නේ බය නැතුව. දැන් සමහරවිට හිතන්න පුළුවන් දැන් මට මෙහෙම ටාගට් එකක් තියෙනවා. අද මං ඉන්නේ මෙතන. හැබැයි මගේ ටාගට් එකයි මායි අතර ලොකු දුරක් තියෙනවා. අපි මේ හැමෝම ගමනක් යන ගමන් ඉන්නේ. අවුරුත් මේ සාර්ථකත්වය කියලා ඉවර කරලා නැහැ. හැමෝම බලන්න තව ටිකක් ඉස්සරහට යන්න. ඉතින් ඒක වැරද්දක් නෑ ඒක හරියි. ඉතින් හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ ටාගට් එක ඉතින් ගොඩාක් ඉස්සරහින් ඒක මෙන්න මේ වගේ තරක් මම අද ඉන්නේ මෙතන. කොහොමද මං හිතන්නේ යන්නේ කියලා. පුංචි කතාවක් කියන්න. මේක ඇත්තටම මේ පොඩි ළමයින්ට කියපු කතාවක්. ළමයි නිදාගෙන ඉඳීම කියන චූටි කතාවක්. මම හිතන්නේ ජර්මන් රචකයෙක් තමයි මේක ලියලා තිබ්බේ. මට හරියට මතක නැහැ. හැබැයි මම ඒක අහුවට පස්සේ හිතුවා මේක මේ ළමයින්ට නෙමෙයි. මේක මේ මම හිතන්නේ වැඩිහිටියන්ට තමයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ. මේ කතාව තිබ්බේ මෙහෙමයි. අස්සෙකුයි ළමයෙකුයි ඇලයක් මැද්දෙන් යනවා. මේ යනකොට ගොඩක් දැන් රැය වෙලා ඒ ළමයාට දැන් පාර හොයාගන්නත් බැහැ. ගෙදර ය아가න්න ඕනේ. ගොඩාක්ම අන්ධකාරයක් තමයි තියෙන්නේ. හැබැයි එතකොට දැන් මේ ළමයාට ඇඬෙන්න වගේනවා. ළමයා අස්සයට කියනවා මට ඉස්සරහා පේන්නේ. මට යන්න විදිහක් නැහැ. මම කොහොමද යන්නේ? මට දැන් ගෙදර ය아가න්න බැහැ. මට පේන්නේ නැහැ ඉස්සරහා. මට කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා. අස්සය ළමයාට කියනවා ඔයාට ඔය ඉස්සරහා තියෙන අඩියක් දුර පේනවා. ඔයාට මේ ඔයාගේ ඉස්සරහා තියෙන අඩියක් දුර පේනවා. ඔයාට පේන්නේ නැත්තේ ගොඩක් දුරනේ. ඔයාට මේ ළඟම තියෙන අඩිය පේනවද? චුට්ට දුරක්. අනේ ඒක ඕ මට පේනවා කියලා. අස්සය කියනවා ඒ අඩිය තියන්නේ. ඒ එක අඩිය තියන්නේ. ඒ එක අඩිය තිබ්බට පස්සේ තව අඩියක් ඔයාට පේන්න ගන්නවා. ඒ අඩිය තිබ්බට පස්සේ ඔයාට තව අඩියක් පේන්න ගන්නවා. එතකොට ගෙදර තිබ්බේ අර හරිය වුණාට ඒක දුරක් වෙන්නේ නැහැ. අපි කෙනෙක් මේ මොහොතේ ජීවත් වෙනවා නම් මේ මොහොත ගැන ફોකස් කරලා ඒ මොහොතට වැඩ කරනවා නම් අපේ ටාගට් එකක් තියෙනවනේ තමයි. අපේ ගෝල් එකක් තියෙනවනේ තමයි. ගෝල් එක තියෙනවනේ තමයි තියන්න ඕනේ. ඒක අමතක කරන්නේ නැහැ. හැබැයි අපිට ගොඩාක් දුර පේන්නේ නැත්නම් අපි ළඟම තියෙන දුර ફોකස් කරලා ඒකට වැඩ කරනවා. එතකොට ඉබේ ඔයා ගොඩාක් දුර යනවා. යනවා නෙවෙයි ඉබේ යවෙනවා. ඔයා දෙයක් ගැන හිත බොරු වෙවි ඉන්නවා නම් දවසක ඔයා අනිවාර්යෙන් ඉස්සරහට එන්න. ඉස්සරහට යයි හොඳේ. අනිවාර්යෙන් ඉස්සරහට යයි. හැබැයි මේ මොහොත ගැන ફોකස් කරලා මේ මොහොත ගැන අපි ගොඩක්ම මහන්සියලා වැඩ කරනවා නම් ඔයා ඉබේ යවෙන ඔයාට ඒක මහන්සියක් නෑ. ඉතින් අපිට මහන්සියක් නැතුව ජයග්‍රහණය කරන එකද හොඳ? ගොඩක් මහන්සියලා කරන දේ. අපි ස්මාර්ට් හිතනවා කියන්නේ ඒක තමයි. work hard වඩා work smart කියන එක දැන් ඕන තරම් අහලා තියෙනවා. හැබැයි ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ. දැන් කෙනෙක්ට හිතනවා නම් මගේ ඇතුළේ ඉන්න කෙනා මට තාම කතා කරලා නැහැ කියලා මම චූටි උදාහරණයක් දෙන්නම්. දැන් ඕගොල්ලෝ නිකන් හිතන්න. දැන් කවුරුහරි තමගේ නම කියනෝනේ. මගේ නම මේ අහවලා කියලා අතින් කියන්නේ නැතුව හිතින් හිතලා බලන්න මගේ නම මේක කියලා. මගේ නම මේක කියලා හිතින් හිතන්න මම 1 2 3 ගොම තමන්ගේ නම හිතින් හිතන්න කාටවත් එහෙම කියන්න එපා. 1 2 3. නැතිව දිනවද දන්නේ. හරි කෙනෙක් හිතුවා නම්
Tamanට voice එකක් ඇහෙනවා. ඒක මේ මොනවත් මේ ශබ්ද තරංග ගිහිල්ලා නෙමෙයි. ඒක තමන්ගේ ඇතුළෙන්ම ඇහුණා. වාට කටහඬක් ඇහුණා. තමන්ට ඒ වාගේ වා දන්න කටහඬ නොවෙන්න පුළුවන්. ඊට වඩා අසල එකක් වෙන්න පුළුවන්, කැත එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇතුළේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඔයාගේ ඇත්තටම ඇතුළේ ඉන්න කෙනා. ඔයා හැම ඒ කෙනාට ඇහුම්කන් දෙනවා නම් ඔයාට ජීවිතේ කිසිම තැනක වර්ධින්නේ නැහැ. අවදාත් වර්ධින්නේ නැහැ. මොකද මම දකින විදිහට මේ ලෝකේ තියෙන ලොකුම හැකියාව තමයි තමන්ගේ හැකියාව අඳුරගන්නේ. ඒකට මිය යන්න නොදී ජීවත් කරලා ඉස්සරහට එක්කන් යන එක. මොකද මේ ලෝකේ හැම කෙනාටම එක හැකියාවක් හරි තියෙනවා. ඒ හැකියාව නැති මිනිස්සු ලෝකේ නැහැ. තමන්ගේ ඇතුළට බැලුවොත් ගිහිල්ලා ඕන කෙනෙක්ට හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාලට විශ් කරනවා මේ හැකියාව තියාගෙන හැකියාව දියුණු කරගෙන ඉස්සරහට යන්න, තමන්ගේ හේන වෙනුවෙන් වැඩ කරන්න. ඒක මරා දාන්න එපා. කවදාවත් කිසිම හේතුවක් නිසා තමන්ගේ හීනේ තනි කරන්න එපා. මොකද තමන්ගේ හීනෙට ඉන්නේ තමන් විතරයි. ඔයාගේ හීනෙට ඔයා වැඩ කරොත් මිසක් ඔයාගේ හීනෙට යන්න පුළුවන්. ඒ අරින්න වෙන කවුරුත් ඇවිල්ලා ඔයාගේ හීනෙට වැඩ කරන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඔයා වැඩ කරේ නැත්නම් තමන්ගේ හීනෙට තමන්ට සිද්ධ වෙනවා වෙන කාගේරයි හීනයක් වෙනුවෙන් වැඩ කරන්න. දැන් කෞශල්‍ය මට ඉස්සරහ මම වෙන්නේ අවුරුදු 12ක විතර කලින්. ඒතකොට ඇත්තටම මම අර ඔයගොල්ලෝ දැක්කම බුද්ධියගේ පිටේ කරක්ටර් මම අන්න ඒ සයිස් බුද්ධලෙක්. ඒතකොට මම ඉතර පොඩි කාලේ ඒතකොට තමයි මට කෞශල්‍ය ඉස්සරහ හම්බෙන්නේ. අපි එක ආයතනයේ වැඩ කරා සේවකයෝ විදිහට. ඉතින් එතකොට අපි අපේ මේ අර ඇතුළේ ඉන්න කෙනාට කතා කරලා තිබ්බේ නැහැ. කතා කරලා තිබ්බත් අපි අවස්ථාවක් දීලා තිබ්බේ නැහැ. හැබැයි අද වෙද්දි මට සන්තෝෂයි. ඒ අවුරුදු 12ක් පස්සට ගිහිල්ලා සහ දැන් ඉඳන් මේ පැත්ත බලද්දී, මේ පැත්ත ඉඳන් මේ පැත්ත වර්තමානයේ බලද්දී සන්තෝෂයි. කෞශල්‍ය අද කොච්චර දුරක් ඇවිල්ලා තියෙනවද? නේ? එයා ඒ හීනේ අතෑරියා නම් අද මෙහෙම ඉවෙන්ට් එකකුත් නැහැ, අපි මෙතනත් නැහැ. අපි මෙහෙම හම්බෙන්නේ අපි මෙහෙම කතා කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරන්න ඉස්සරහට යන්න. අර මම ඉස්සලා කිව්වා වගේ කිසිම කෙනෙක් ගැන ඉරිසියාවක් තියාගන්න එපා. අනිත් එක අපිට හිතෙනවා කම්පිටිෂන් එකක් වුණාම මෙයාට මේ කාලෙ වෙද්දි හරි ගියා. මෙයා මේ කාලෙ වෙද්දි මෙච්චර ඉස්සරහට ගියා. ඒක යාගේ ටයිමින්. ඔයා ඊට කලින් නෙවෙයි. ඔයා ඊට පස්සේ යන්නත් පුළුවන්. ඒ තමන්ගේ ටයිමින් වෙනස්. ඉතින් තමන්ගේ ටයිමින් එක තමන් දන්නවා. තමන්ගේ රිද්ම් එක තමන් දන්නවා. තමන්ගේ හෘද සාක්ෂිය තමන් දන්නවා. ඉතින් ඒ ඉහළ හෘද සාක්ෂිය ඒ ඔයාගේ ඇතුළේ ඉන්න කෙනා කියන දේ අහගෙන ඒ හැකියාව දියුණු කරගෙන තව ඉස්සරහට යන්න. ඉතින් මම හිතනවා අද කෞශල්‍ය සන්තෝෂ වෙනවා වගේම දවසක ඔයාලගේ කම්පැනි එක මොන හරි එක්සිබිෂන් එකක් තියෙද්දි එයා ඒ චීෆ් ගෙස්ට් කෙනෙක් විදිහට මේ විදිහට මෙදාට සන්තෝෂ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගොඩාක් සන්තෝෂයි. හැමෝටම මම විශ් කරනවා ජීවිතේ ඉස්සරහටම යන්න කියලා. එහෙනම් ජය වේවා. ස්තුතියි ඔබට. සාමාන්‍යයෙන් අපි නාර්විකුගෙන් අහන්නේ නැති අහන්න ලැබෙන්නේ නැති අරාසයක ඔබ කතා කරා. මම හිතනවා ජීවිතයේ දැක්ම කියන එක ඉතාම සාර්ථකව ඉදිරිපත් කළා. මම බොහොම සතුටුයි නිහතමානීව ඔබ වැනි කෙනෙක්ගේ වැනි වදන් වලට. මම හිතන්නේ ඒක හරි වටිනවා. අද අපේ මේ සියලුම දක්ෂ කේක් නිර්මාණකරුවන්ට මම හිතන්නේ එතුමාගේ පරිවිඩය මම හිතන්නේ ඔබ සියලු දෙනාටම දැනෙනවා නම් ජීවිතේ රියැලිටි කියන එක සහ ඔබේ කෙනාත් එක්ක ඔබ ජීවත් වෙන ආකාරය ජීවිතේ ඉස්සරහටම ගෙනියනවා. හැබැයි ඒ සියල්ලටම ඔබට අවංක විය යුතුයි. ඒ වගේම එතුමා කියනවා life is now. Yesterday is history. Tomorrow is mystery. Today is a gift. That is why it's called present. Enjoy the present and be very genuine to what you do. Right. එහෙමනම් අපි ඊළඟ අවස්ථාව ලබා දෙනවා මේ උත්සව අවස්ථාව අමතන්න තවත් දක්ෂ නිර්මාණකාරණයකට. ඇය සිල්වි රොෂ් කේක් හවුස් ආයතනයේ අධිපතිනිය. මම හිතනවා ඔබතුමිය ගැන යම් තොරතුරු හොයනකොට මට දැනුණ දේ තමයි ඔබතුමිය අති විශිෂ්ට කේක් නිර්මාණකාරියක්. ඒ වගේම මම කෞශල්‍යමට මේක සාකච්ඡා කරනකොට අපේ අමුත්‍යයක් ගැන සාකච්ඡා කරනකොට ඇය මට පෙන්නනවා ඔබ විසින් කරන විවිධ නිර්මාණ අති විශිෂ්ටයි. ඒ වගේම ඔබ ගෞරවයෙන් මේ උත්සව අවස්ථාව අමතන ඔබතුමීට ආරාධනා කරනවා.
විදිහට මට ලැබුණු එකම අවස්ථාව. ඒ නිසා මම කතා කරන්නේ කුංචි දෙවි ඒ වගේ පොඩ්ඩක් අරතාවෙන්නේ කියලා ඉන්නවා. ඇත්තටම කේක් හදන්න පටන් ගන්න මේ තාක් දුර ඇවිල්ලා නම් මම සම්මානත් අරන් තියෙනවා. ඒ අද තමයි මම මුත්තර සතුටු වෙච්ච දවස. ඒ මොකද මට මේ විදිහේ අවස්ථාවක් ලබා දීම ගැන. අපිට ඒ විෂන් වලට ගිහිලා තියෙනවා. ඒවට සහභාගී වෙලා සම්මාන අරගෙන තියෙනවා. ඒකයි මට කවදාවත් හිතන්න බෑ කෞශල්‍ය සමරවීද කියන ඒ චරිතය හා සමාන සම්මානය මට ලැබෙයිද කියලා. මොකද මම ඒ හීනේ හරහා තාමත් යනවා. මම තාමත් ඒ හීනේට තාකත් ලං වෙලා නැහැ. ඒ තරම් ලොකු ජයග්‍රහණයක් කෞශල්‍ය මන්නේ ඒ එක්සිබිෂන් එකේදී ලබා ගත්තා. ඉතින් ඒ ගියේ ඒ ගමන දිහා බලාගෙන මම ඉවරෙන් තාම හරියට තියෙනවා. ඉතින් මට විශේෂයෙන්ම කියන්න සතුටුයි. ඔයාලට අද මේ ලැබිලා තියෙන ගුරුතුමිය කොයි තරම් දක්ෂ ගුරුතුමියක්ද කියන එක වලම වීඩියෝ එක දැක්කම මේ පොතටම තේරෙන්නේ නැති. මොකද ඒ තරම් දක්ෂ ගුරුවරයෙක් තමයි ඔයාලට ලැබිලා තියෙන්නේ. ඒකත් එක්කම හරිම නිහතමානීම චරිතය. මොකද මම දවසක් කෝල් කරලා කිව්වා කෞශල්‍ය නාන්දි ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක්. ඒ වගේම ඔයාගේ තියෙන දක්ෂතාවය අපි හොඳටම දකිනවා. මොකද අපිට ඒ තරම් දුරක් ගන්න බැරි වුණානේ. නමුත් ඔයා මාධ්‍ය පාවිච්චි කරන්නේ බොහෝම අඩුයි. මේක තමයි කෞශල්‍යයේ තියෙන ඒ නිහතමානීකම. මොකද මේ කේක් හදන අය ගොඩාක් ඉන්නවා. ගුරුවරිය ගොඩාක් ඉන්නවා. ඉතින් අපි ගොඩක්ම දැන් මාධ්‍ය පාවිච්චි කරනවා. සමාජ මාධ්‍ය ගොඩක් වෙලාට Facebook එහෙමත් නැත්නම් TikTok හරහා දක්ෂතා නැති ගොඩක් අය ඉන්නවා. නමුත් එයාලා ලොකු මෝපෑමක් කරනවා. එයාලා කරන්නේ බොහොම පුංචි දෙයක්. නමුත් ගොඩක් වෙලාට එඩිට් කරලා මාධ්‍ය දියුණුවනේ. ඉතින් එඩිට් කරලා එයාලා ලොකු පිම්වීමක් කරනවා. ලොකු මේ සමාජයේ නොමග යන විදිහේ දේවල් කරනවා. ඉතින් ඒ අනුව වෙනවම කෞශල්‍ය කියන්නේ දක්ෂතා තියෙන කෙනෙක් තුනක් එයා මාධ්‍ය බොහොම හිමිසීලි. එයා හිමි ගමන කෙනෙක් කෙනෙක්. මොකද නිහතමානීව හරි විදිහට කරන කෙනෙක්. ඉතින් මම එයාට කෝල් කරලා තියන නාන්දි ඔයාට මෙතන දෙයක් කරන්න ඕන. ඒ වගේ තව සමාජයේ මාධ්‍ය ඉදිරියට එන්නේ නැත්තේ. ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඊට පස්සේ මට කියපු එයා උත්තරේ තමයි අක්කි මං කරන්නේ හරියට. හරි විදිහට මම යන්නේ ගමන මේ හිමින් යන ගමනක් තියෙනවා. හැබැයි මේ මගේ ගමන දන්න අය දන්නවා මම මොකද කරන්නේ කියන්නේ. බොහොම නිහතමානී විදිහට මට ඒ විදිහට උත්තර දුන්නා. ඉතින් මේ මට ඇත්තටම මම අවංකව මම හිතනවා ආචාර කරනවා. මොකද මට ඉගෙන ගන්න දේවල් තියෙනවා ඒකේ. අපි මේ සමේ ගමන යනකොට මේ කේක් කලාවේ අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒකට මේ දවස් ගානකට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ කිව්වොත් වගේ අපිට තියෙන අමුද්‍රව්‍ය එහෙමත් නැත්නම් අපිට ලැබිලා තියෙන එක උපකරණ බොහොම සීමිත ප්‍රමාණයක් තමයි ලංකාව වගේ අපි වගේ මේ දිනු වෙමින් පවතින රටවලට ලැබිලා තියෙන්නේ. නමුත් අපි ඉගෙන ගන්න දේ හරි විදිහට හරියාකාරව ඉගෙන ගත්තොත් අපිට ඔය විශේෂ උපකරණ විශේෂ අමුද්‍රව්‍ය කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට හොඳ නිර්මාණ ලස්සනට කරන්න පුළුවන්. ඒකට අපි හැකියාව තමයි දියුණු කරන්නේ. ඔයාට අයිසින් පොඩි ගුලියක් ලැබුණොත් ඔයාට ඒකේ ලස්සන නිර්මාණයක් කරලා ඉදිරියට පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි ඔයා ලබාගත්ත එකම ජයග්‍රහණය. ඒක එකක්. අනිත් එක තමයි දැන් අද දවසේ ඔයාලා මේ විදිහට ඔයාලගේ පන්ති ඉවර කරලා සමාජයට ගිහිල්ලා ඉදිරියට කෙට දවසේ ඔයා කස්ටමර් කෙනෙක්ට හොඳ කේක් එකක් දෙනකොට කිසිම වෙලාවක අඩු ක්වොලිටියෙන් කියන කේක් එකක් හදන්න එපා. කිසිම වෙලාවක කස්ටමර්ට ඔයාගේ කේක් එකේ මිල තීරණය කරන්න දෙන්න එපා. මොකද අපිට වෙලා තියෙන දේවල් මේ කස්ටමර්ස්ලා ගොඩක් වෙලාවට අපිට කියන්නේ එයාලා යම් කිසි මුදලක් වෙලා ඒ මුදලට තමයි අපිට කියන්නේ කේක් එකක් හදලා දෙන්න කියලා. නමුත් ඒකේ අපිට කරන්න බෑ. මොකද අපි තමයි කේක් එකට අමුද්‍රව්‍ය යොදන්නේ. අපි තමයි කේක් එකට මහන්සි වෙන්නේ. ඒකට අපි කස්ටමර්ට මෙහෙම දෙයක් තියෙනවා. කස්ටමර් ඉන්න සමාජිකය. එයාගේ තියෙන ආර්ථිකය. ඒ හැමදේම තේරුම් අරගෙන අපිට කස්ටමර්ට කියලා දෙන්න පුළුවන් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ මුදලට මොන වගේ දෙයක්ද කියන එක. නමුත් කිසිම වෙලාවක අඩු ක්වොලිටියට අඩු තත්ත්වයකට කේක් දෙන්න එපා. එහෙම වුණොත් ඔයාගේ නම තමයි කැත වෙන්නේ. මොකද අපි අද දවසේ කේක් හදලා මේ විදිහට පන්ති
එක දවසේ එළියට ගිහිල්ලා දෙයක් කරද්දී අපිටම කියලා නමක් හදා ගන්න ඕනේ. මොකද මමත් තාම ඉගෙන ගන්නවා. නමුත් මම මගේ නම හදාගෙන තියෙන්නේ කේක් ටිකක් ගණන් කියලා කියනවා සමහර අය. නමුත් ගොඩක් අය කියනවා හරිම සාධාරණ විදිහට මම ඒ කියන්නේ මම කරන නිර්මාණයට සාධාරණ මුදලක් මම අය කරනවා. ඒ මොකද අඩුම ගානට එහෙම කේක් දීලා කස්ටමර්ස්ලා ගොඩාක් අරගෙන අපිට අවශ්‍ය නැහැ. ඒ විතරම කියලා කස්ටම් බේස් එකක් අපි හදාගත්තම ඒක තමයි අපේ ගමන තමයි. එතකොට කෙනෙක්ට මගේ නම කිව්වොත් එයා දැනගන්නවා හරිම ගසට හරිම නිර්මාණශීලී විදිහට හරිම පිළිවෙලට හරිම නීට් එකකට අපි කේක් එකක් හදනවා කියන්නේ ඒ විදිහට කේක් එකක් මම ඉදිරියට එළියට දෙන්නේ. ඉතින් මට අඩු ගානට අඩු ක්වොලිටි එහෙම කරලා මගේ නම කැට කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඔයාලට මම බොහොම ආදරෙන් කියන්නේ දැන් ඔයාලා මිස් කියලා දුන්නානේ කොහොමද හොඳම අමුද්‍රව්‍ය දාලා කේක් එකක් හදන්නේ කියලා. ඉතින් ඒ විදිහට හොඳම තමයි අපි කියන හොඳ පාට එකකින් කේක් එකක් හදන්නනේ. හොඳම අමුද්‍රව්‍ය දාන්න ඕනේ. ඒ වගේම වර්ණ අස්කාරක දාදී බොහොම අඩු ප්‍රමාණයක් දාන්න උදේ කුංචි බබාලනේ කන්නේ. ඒ නිසා ඒ දේවල් ගැන හොඳටම සැලකිලිමත් වෙන හොඳ නිර්මාණයක් කරන්න. කේක් එකක් කියන්නේ අපි නිකන් කපලා කන ඩෙසර්ට් එකක් වගේ එකක්වත් නෙමෙයි. ඒකෙදි අපි දකින්න මුලින්ම කස්ටමර් දකින්නේ ලස්සන නිර්මාණය. එයා ගිහින් දෙන්නේ කස්ටමර්ට ලස්සන නිර්මාණය. ඒ නිර්මාණය දැක්කම ගොඩක් වෙලාවට බර්ත්ඩේ පාටි එකකදී උදාහරණ දෙවෙනි කේක් එක. එතකොට ඔයා ගිහින් දෙන ඒ කේක් එක තමයි හැමෝගෙම ඇස්සියන්නේ. එතකොට ඒ කරන නිර්මාණය හරිම නීට් එකට. සමහර කස්ටමර්ස්ලාට ඇත්තටම අපහසුතාව තියෙනවා නම් එයාලට තමයි බොහොම සරල විදිහට හැබැයි හොඳ මමුද්‍රව්‍ය දාලා හදන කේක් එක තමයි දෙන්නේ. එතකොට එයා කරන ඒ නිර්මාණය තමයි සම්පූර්ණ ඒ බර්ත්ඩේ පාටි එක. නැත්තම් ඒ වෙඩින් එක ඒ හැබැයි හැමෝම කන්නේ ඔයා දෙන ඒ නිර්මාණය. ඇසට පිනවන විදිහට මුලින්ම ඒ ලස්සන නිර්මාණය දීලා ඊට පස්සේ කට වෙනවන විදිහට රස හරිම ක්‍රමානුකූලව නීට් එකට හදපු ඒ රසට හදපු කේක් එකක් තමයි ඔයා කස්ටමර්ට දෙන්නේ. ඒක තමයි මම ඇත්තටම මේ හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ. මොකද කෞශල්‍ය සමරවීර කියන ඒ නම ඔයාලා ඉදිරියට ගෙන යන්න ඕනේ. ඉතින් ඒකෙන් ඉගෙන ගත්ත කෙනෙක් රස ලස්සන කේක් එකක් තමයි අනාගතේ දෙන්නේ. ඒ වගේම තමයි දැන් ඇත්තටම අපිට ලොකු ආර්ථික අපහසුතාව තියෙන රටක් දැන් ඇත්තටම ඉතින් ඔයාලා මේ හැමෝම දේවල් වලට වෙලා ගෘහණියෝ වගේ නැත්නම් මේ විදිහට ගෙවල් වල ඇතුලේ ඉන්නවා වගේම ඔයාලට පුළුවන් මේ ආර්ථිකයට පුංචි දායාද දෙන්න. මොකද මේ ඔයාලා කරන මේ නිර්මාණ ලස්සනට විදිහට කරලා ඔයාලට පුළුවන් යම්කිසි ආර්ථික මට්ටමක් හදාගන්න. මොකද මම ගෘහණියක් විදිහට අවුරුදු ගානක් ගෙදර හිටියා. ඉන්නකොට තමයි මම මේ කේක් ක්ලාස් එකට ගිහින් ඊට පස්සේ ටිකෙන් ටික කේක් හදන්න අරගෙන මගේම කියලා නමක් මම හදාගත්තා. ඊට පස්සේ දැන් මේ අද දවසේ මම මේ විදිහට කතා කරනම ඒ දේ තමයි මට වැදගත් වෙන්නේ. නැත්නම් මම ගෘහණියක් විදිහට හිටියත් සමහරවිට මම මේනකම කෞශල්‍යවත් දන්නේ නැහැ මම වෙන. මොකද මේ මම ගේ තුලම ඉන්නකොට මම හිතුණා යමක් මම කරන්න ඕනේ. මොකද අපි පෞද්ගලික රැකියාව කරා ඊට පස්සේ විවාහ වෙලා දරුවෝ හදාගෙන ඔහොම ඉන්න අතර තමයි මට හිතුනේ ඇත්තටම මම්ම කියලා මටම දෙයක් කරගන්න ඕනේ. මගේ නම මම මේ සමාජයට දෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ විදිහට මම කේක් ක්ලාස් එකට ජොයින් වෙලා ඒ කේක් ක්ලාස් එක කරලා තවම මගේ ඩිග්‍රී එක කරගෙන යනවා. ඉතින් නමුත් මම අද මගේ ගෙදර සම්පූර්ණම ආර්ථිකය පාලනය වෙන්නේ මම කරන ඒ ව්‍යාපාරය අනුව. මොකද මේ මගේ ස්වාමියා වැඩ කරේ හොටෙල් එකේ හිල්ටන් හොටෙල් එකේ වැඩ කරේ. එයාත් දැන් ජොයින් වුණා මාත් එක්ක ඒක කරනවා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා තමයි දැන් ගෙදර ඒ ව්‍යාපාරය හැදලා පටන් ගන්න. මම මේ මෑතකදී තමයි පුංචිටම ඒ ගෙදර වෙනම කාමරයක් අල්ලාගෙන ඒ හදන්න ගත්තේ. නැත්නම් මම ගෙදර හැම මේසේ තමයි මේ හැමදේම කරගෙන ගියේ. නමුත් තව වෙනතුරු මගේ ගෙදර ඉස්සරහා කේක් බෝඩ් එකක් නම් ගහලා නැහැ. ඒ මොකද කේක් බෝඩ් එක ගහන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. හැමෝම හොයාගෙන එනවා. මම ඉන්න වෙලාවෙන් පිටේ නමුත් කොළඹ ගොඩක් වෙලාට දුර දැතිවල කට්ටිය පවා ඉන්නවා. හොයාගෙන එනවා. සමහර වෙලාවට අය කියනවා ඩොටේ ඔයාලගේ ගේ තියෙන ඩොටේ. ඒ තරම් පොඩ්ඩක් ගේ හොයාගන්න හරි අපහසුයි. නමුත් තවමත් මම කේක් බෝඩ් එකක් ඉස්සරහට දාලා නැත්තේ. මොකද මට එහෙම දෙන්න ගන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. මොකද හැමෝම හොයාගෙන යනවා. අපි මේ විදිහට තමයි අපේ කස්ටමර් බේස් එක හදා ගන්න ඕනේ. අපි හොයාගෙන යන අරකයි කස්ටමර් තමයි අපි හොයාගෙන ඉන්නේ. මොකද අපි හොයාගෙන ඉන්න විදිහට අපි ලස්සනට රස කේක් එකක් දුන්නොත් අපි හොයාගෙන ඉන්නේ. ඉතින් ඒ දේ තමයි හිතට ගන්න ඕනේ. ඒක එක අනිත් එක හෙට දවසේ ඔයා කේක් එකක් කස්ටමර් කෙනෙක්ට දෙනකොට කිසිම වෙලාවක හිතන්න බෑ මට ඔය කරන ලොකු ප්‍රමාණයක් නැහැ. ලොකු උපකරණ නැහැ. ලොකු අමුද්‍රව්‍ය නැහැ.
එහෙම කියලා හිතන්න එපා. ඔයා අද දවසේ දෙයක් පටන් ගත්තොත් ඔයා හෙට වෙනකොට යම් කිසි ස්ථාවරයක් ඉන්නවා. අන්න ඒක තමයි හිතන්න. මොකද මම කේක් ක්ලාස් යන අතර පළවෙනි මාසෙන් මට කේක් බෝඩ් එකක් කරන්න ලැබුණා. ඒ පවුලේම අයිට තමයි හදන්න මට අවස්ථාව ලැබුණේ. පවුලේම අයිට උනා නිකන් හදන්න එපා. නිකන් හදම ඒකේ වටිනාකමක් නැති වෙනවා. මොකද ඔයාලට පුළුවන් නම් ඒකට අමුද්‍රව්‍ය වලට යන මුදලවත් ගත්තොත් එතනින්දී ඔයා සාධාරණ ඔයාගේ පවුලේ අයටත් කරනවා. ඒ වගේම ඔයා ඒ කේක් වලට අපි තියන්න ඕනේ සාධාරණ අපි නිකන් දෙන්න පුළුවන් gift එකක් ඇටියට. එහෙම ඔයාලට බර්ත්ඩේ එකට එනකොට gift එකක් ඇටියට දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නේ නැහැ. නමුත් ඔයා දෙයක් කරද්දී ඒකට සාධාරණ මුදලක් අය කරන්න ඒකත් එක්කම ඔයා ගාව තියෙන උපකරණ මොනවද ඒ වගේ ඔයා හොඳටම මේ ප්‍රොජෙක්ට් එක ගන්න. හිතන්න එපා මට ලොකු දේවල් නෑ. මොකද මම මුලින්ම ක්ලාස් එකට ගිහිල්ලා මම පළවෙනි ඕඩර් එක දෙවෙනි ඕඩර් එක කරද්දී මට තිබුණේ මේ මොන් කියන්නේ ඒවා හරිම බොහොම පොඩි ප්‍රමාණයක්. මට ඒ සමහර පොඩ ලොකු ඒවා දිගට ගන්නත් බැහැ. හරි පොඩි ප්‍රමාණික උපකරණ ටිකක් තිබ්බේ. මට ඒලා දුකයි මට මේ බඩු ගන්න විදියක් නැති කියලා නම් මම පස්සට ඇවිල්ලා නෑ. මට පුළුවන් ඉදිරියට. මොකද මට කේක් ක්ලාස් එක යන්න මුලින්ම උදව් කරත් මගේ යාළුවා. ඒත් මම ගාව ඒ තරම් මුදලක් තිබුණේ නැහැ ක්ලාස් එකේ. මේ ක්ලෙමන්ස්ගේ ක්ලාස් එකට තමයි මම ජොයින් වුනේ. ඉතින් මගේ යාළුවෙක් මට සල්ලි රටේ ඉඳලා එන්නේ. එයා කිව්වා ඔයාලට පුළුවන් දෙයක් කරන්න. ඔයා ගෙදර මොකද එයා දකින්න මම Facebook එකේ ගොඩක් ෆොටෝ අප්ලෝඩ් කරනවා. මම ඇත්තටම අවශ්‍යල්ලා වගේ නෙවෙයි සමාජකාරී කොට පරිම පාවිච්චි කරන කෙනෙක්. මම ඒකට කි මගේ කෞශල්‍ය පරිම දක්ෂ කෙනෙක් වුණාට සමාජකාරී පාවිච්චි කරන අඩුම ප්‍රමාණයක මට ලොකු දක්ෂතාවයක් නැහැ. නමුත් මම සමාජකාරී පරිම පාවිච්චි කරන කෙනෙක්. ඒ නිසා මේ මට යාළුවෙක් මුලින් මුදල් මේ දුන්නේ. ඉතින් මම අදටත් ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ යාළුවා නිසා තමයි මම මේ ක්ලාස් එක පටන් ගත්තේ. ඊට පස්සේ මම යම් කිසි දුරකට ආවට පස්සේ තමයි මට ගොඩාක් පවුලේ හැමෝගෙම උදව් ලැබුණේ. මොකද මම දෙයක් කරොත් බොහොම ටික කාලයක් කරන්නේ. මොකද මට ඕනේ පොඩක් අර අපි සෝෂල් වෙනවා කියන්නේ. මට ඒකේ මොකක් හරි දෙයක් කරන්න ගත්තම ටික කාලයක් කරා මට ඒක ඇති වෙනවා. ඊට පස්සේ මට හිතන ඕනේ. මම හැම ක්ලාස් කරා, මේ හැම ක්ලාස් වල ගියා, මොකක්ද ගියා, ඔය හැමදේම පොඩ කරේ. නමුත් ඒ එකක්වත් හරි විදියට කරේ නැහැ. මට විනෝදෙට. මොකද මේ හැමදේම අපි හොබි එකක් විදියට කරගන්නවානේ. නමුත් මම මේක කරන්න ගත්තට පස්සේ ඇත්තටම මට හිතුණා මේක හොබි එකක් වගේම හොඳ ආර්ථික තත්ත්වයක් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම අපේ ගෙදරට කොයිතරම් අපිට උදව් කරන්න පුළුවන් කියන එක. ඒ අනුව තමයි මම දැන් ඇත්තටම මම කේක් වලින් ඉහළටම ඉදිරියටම යන්න ඕනේ කියන ඒ අනිස්ථානය තියෙනවා. දැන් මේ ඇත්තටම මම හොබි එකක් කියලා මේක සෙල්ලමට ගන්න නෑ. හොඳට හිතට අරගෙන හොඳට දෙයක් කරන්න ඕනේ කියලා ඒ මට්ටමේ තමයි දැන් මම ඉන්නේ. මොකද මගෙන් මෙතන කේක් ගන්න එක්කෙනෙකුත් ඉන්නවා. ඔයාලගේ ඔය ඉස්සරහම ඉන්න නංගිකුත්. එයා ඉන්නේ කැලේ. මම ඉන්නේ වැල්ලපිට. නමුත් එයා කොච්චර දුර වුණත් මං ගාවට වෙලා කේක් ගන්න. එයාගේ මොන පවුලම මගේ කේක් කන්න ආසයි. ඉතින් ඒ වගේ අපි හදා ගන්න හොඳ කස්ටමර් බේස් එක අනුව තමයි ඒ ආර්ථික තත්ත්වය හදාගන්නේ. ඇත්තටම අපිට පුළුවන් ගෙදරට හොඳ සහයෝගයක් දෙන්න. මං කිව්වේ ඒකනේ මගේ මහත්තයා මගේ පවුලේ හැමෝම දැන් මම මේ හදන කේක් නිසා අපේ පවුල ආර්ථික තත්ත්වය හොඳ තැනකට අපිට දියුණු කරගන්න පුළුවන්. දැන් මේක අපේම ව්‍යාපාරයක්. ඒකට අපිට බය වෙන්න ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට ඔෆිස් වල වැඩ කරනවා, ඒක කම්පැනි වල වැඩ කරනවා. මේ වගේ ප්‍රශ්න ඇති වුණාම අපි Miss W.N. Shalini Marsha, Miss W.Y.M. Palani Amandi Yava, Miss H. Vijita Sudarshani Rajaratna. ඒ වගේම අද සහභාගී වන්නන් වෙනුවෙන් පිළිරැවුණු කුසලතාවයක් සඳහා කේක් ඉදිරිපත් කරලා තියෙනවා. මිස් නිමන්ති පෙරේරා සහ මිස් සොහානි අතුල ගමනි. එහෙමනම් අපි ආරම්භ කරමු මේ ත්‍යාග ප්‍රදාන උත්සවය. අපි මුලින්ම අපි කතා කරන අංශය වෙන්නේ buttercream techniques drop flower category. මේ සඳහා තිරින ප්‍රධානියට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මිස් කෞශල්‍ය සමරවින්ද. එහෙමනම් මම හිතනවා ඔබ සියලු දෙනාම මේ හැම දක්ෂතාවයකටම ඔබේ අත්පොල් සන්නාදය
නොමසුරුව ලබා දෙන්න මම හිතන්නේ ඒ හඬ ඒ අයව තවත් දිරිමත් කරනවා ශක්තිමත් කරනවා මොකද ඊටාම වෙහෙස මහන්සි වෙලා කරපු නිර්මාණයන්ට හැම කෙනෙක්ම නිර්මාණය හරිම යුනික් ඒ වගේම ලොකු මෙහෙවරක් කරලා තමයි ඔබ මේ ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ ඒ ගෞරවය අපි උන්ට දෙමු එහෙමනම් bronze medal goes to Miss Nirosha Netmini. Congratulations, Nirosha. Silver medal. Silver medal in buttercream techniques drop flower category goes to Miss Rangika Dilhani. The gold medal buttercream technique drop flower category goes to Miss Pavani Kushali. Congratulations, Pavani. Pavani, I would like you to call here, yes. Pavani ගේ අදහසක් ඉදිරිපත් කරනවා නම් අපි බොහොම සතුටු වෙනවා මේ අවස්ථාවේ buttercream technique category එකේ රන් සම්මානය දිනු පවනි ඔබටයි මේ ආරාධනාව ඔබේ අත්දැකීම මේ සභාවට බෙදා ගන්න. Come Pavani, share your experience. She's just after O levels. Oh. That's why she's C. Thank you very much. මේ අවස්ථාව කරගන්නවා මෙකී ප්‍රදර්ශන සහභාගී වූ සියලුම දෙනාට සහතික පත්‍ර පිළිගැනීම සඳහා ඒ සඳහා නැවතත් මම ගෞරවයෙන් ආරම්භ කරනවා ස්වීට් ඔෆ් කේක්ස් ආයතනයේ නිර්මාතෘ මිස් කෞශල්‍යා සමරවීරට සහතික පත්‍ර බෙදා හැරීම සඳහා එතනම් මිස් ෆතිමා නෆීසා Miss KAC Kanishka Kurupu. Miss Miriam Salome Jaipuri. Miss Virashni Kastriarachi. And Miss WMV Tanusha Kumari Pereira.
Ajalaka Sanjeevani Paramithana. Miss Kushani Samareka. Miss N.A.T. Jayatilaka. Miss H.A.S.M. Apangama. Miss W.N. Shalini Malsha. Miss W.Y.M. Kalani Amandiyapa. Miss H. Vijita Sudarshani Rajaratna. Miss Chaturika Nivanti Pereira. Miss Sohani Atulagamage. Thank you very much, Ms. Samarita. And now we move on to the wedding cake structure category. To give away the awards, I most respectfully invite Mrs. Silmia Kumudina. Wedding cake structure category, bronze award goes to Miss H.A.S.M. Apangama. Congratulations. Wedding cake structure category silver award goes to Miss Kalani Amandi. Wedding cake structure category, the gold medalist. The gold award goes to Miss Vijita Rajaratna. Congratulations, Vijita. Thank you, Ms. Silvia Kumaduni. And now we move on to the Sugarwell Bridal Dress category. And to give away the awards, I call upon Mrs. Kaushalya Samarveera. And in that we have only one. Sugarwell Bridal Dress Gold Award goes to Miss H.A.S.M. Apangama. Ms. Apangama, I
I would like you to call upon the mic and just share your experience. සියලු දෙනාගේම අවසරයි. මම මුලින්ම කියන්න කැමති මම ස්ට්‍රක්චර්ස් තුනක් කළා. ඩෝල්ව කියන්න චුට්ටක් අමාරුණා. ඊය හවස වැස්සක් එක්කම ඊය තමයි මේ ඩෝල්ව ලේස් ටික ඔක්කොම වේලලා ගත්තේ. ඊට පස්සේ අමන් විතර දාලා හිමීට වේලලා ගත්තා. ඇත්තටම කෞශල්‍ය මිස්ගෙන් ඉගෙනගත්ත දේවල් බොහොමයි. මොකද මම මේ ක්ලාස් එකට ඇත්තටම එනකොට ෆොන්ඩන් කියන්නේ මොනවාද, බටරයිසින් වලින් මොනවාද මට කරන්න පුළුවන්, ෆයිල් කරන්න කිසිම දෙයක් ගන්නේ නැහැ. ඉතින් කෞශල්‍ය මිස් බුදුමිට බොහොම ස්තුතියි. Thank you. Thank you and congratulations once again. And now we move on to the next category, sugar flour arrangement category. To give away the awards, I most respectfully invite Mrs. Ishani Dienawandi. Sugar flour arrangement category, the bronze award goes to Miss H.A.S.M. Havangama. I'm so sorry. So it should go from the other thing. Can I read it again? Shall I? Yeah. So, shall we take it? Yeah. I'm so sorry, there is a technical fault. Miss Kaushalya, can I see you for a minute? My apologies. Sugar flour arrangement category, the bronze award goes to Miss Vijita Rajaratna. Sugar flour arrangement category, the silver award goes to Miss Kalani Amandi. Sugar flour arrangement category, the gold medalist is Miss H.A.S.M. Hapangama. Congratulations. And now, the award for Best in the Show trophies. To give away the Best in the Show trophies, I most cordially invite Mr. Dimesh Viranga to the stage, as well as Ms. Ishani Dienawadi and Ms. Silmia Kumuduni for you two and Ms. Kaushalya Samaravira to give away the Best in the Show trophies. Right, ladies and gentlemen, the most valuable moment in the cake show of KKR Sweet of Cake Cakes, Best in the Show trophy.
Best in the Show trophy, the bronze award goes to Miss Achalanka Sanjeevani Paranavitana. Congratulations, Achalanka. Best in the Show trophy, silver award goes to Miss Fatima Nafiza. Best in the Show trophy, the gold award winner. The gold award winner is getting a scholarship from Sweet of Cakes. She will be entitled to a scholarship free of charge, a full scholarship for sugar flowers. And the lucky winner is Miss Kanishka Rupu. Congratulations, Kanishka. Kanishka, I would like you to call upon to the podium to express your views and experience. Please. කලින් ඉවර කරන්න උනා මගේ ගෙදර ඒවලින් එක්ක ගෙදර සත්‍ය පරිස් කරන්න උනා මම කරන කම් ගෙදර උයන්න උනා ඉන්දියාව කරන්න උනා thank you Mr. thank you ඒ වගේම thank you අම්මලට thank you වෙනවා ඒගොල්ලෝ පොඩි සැකපයිස් එකක් කරන්න thank you මේ opportunity එක දෙන්න so much. Thank you very much and congratulations to you once again for a bright future. Evanam, all good things come to an end. Evanam, අපේ උත්සවය අවසන් කරන්න කාල වේලාව ලැබිලා තියෙනවා. නමස්කාරය. ඔබ සියලුම දෙනාට සම්මානලාභී සියලුම දෙනාට සහභාගී වූ සියලුම දෙනාට ඒ වගේම මේ අවස්ථාව ඔවුන්ට උදා කරගන්න ඔවුන්ට සහයෝගය දැක්වූ ඔවුන්ගේ පවුලේ සියලුම දෙනාට Sweet of Cakes ආයතනය බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් Sweet of Cakes ජීවිතයේ දක්ෂතාවය ඒ වගේම රැකියාව අවස්ථාවට උදා කරන්න තමන් තුළ ඉන්න කෙනාට අඩගහන්න කතා කරන්න දක්ෂතාවය අඳුනා ගන්න අවස්ථාව සලසා දුන්නු Sweet of Cakes ආයතනයේ අධිපතිනිය කෞශල සමවීර මහත්මිය ඔබ මේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අවස්ථාවක් ඔබේ ශිෂ්‍යවන්ට උදා කර දීම ඒ තුලින් ඔවුන්ට අද පන්නරය මම හිතනවා අති බොහොමයි ඒ වගේම මම හිතනවා අද ආරම්භ අමුත්තන් හැටියට අපිට සහභාගී වෙච්ච ඔබ සියලුම දෙනාගේ වදන් මේ සියලුම දෙනාගේ ජීවිත අතිශක්තිමත් කරනවා. ඒ වගේම ඔවුන්ට ඔබේ ඒ වදන් පෙළ නව මංමාවක් කරා ගමන් කරන්න ඔවුන්ගේ සිතුවිලි අවදි කරන්න ඔබ තිදෙනා ඉතාම ලොකු පිටුවහලක් ශක්තියක් වුණා. ඔබ තිදෙනාට ඔබ තිදෙනාගේම කටයුතු කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වාසනාව ඒ වගේම නිරෝගී බව ලැබේවා. ඒ තුලින් ඔබේ කණ්ඩායමට ඒ වගේම රටට මහඟු සම්පත් ලෙස ඉදිරියට එන්න වාසනාව ලැබේවා කියලා Sweet of Cakes ආයතනයේ කෞශල සමරවීර මහත්මිය වෙනුවෙන් ඒ වගේම මදුෂ්‍ය සමරවීර මහත්මයා වෙනුවෙන් මම ඔබට ආශිර්වාද කරනවා. එහෙමනම් මෙම අවස්ථාව අවසන් කරන්න නම් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ස්තුති කතාව කිරීමට මිස් අපංගම ඔබතුමීටයි මේ ගෞරවනීය අරමුණ මේ ස්තුති කතාව කිරීමට. ස්තුතියි
වගේම සියලු දෙනාගේම අවසරයි. මිස් කෞශල්‍යා. ඇත්තටම අපි හැමදාම වැඩ කරන්න කම්මැලි වෙනකොට එයා තමයි මුලින්ම මේක කොහොම හරි කරන්න ඕනේ නැත්නම් අද යන්න දෙන්නේ නැහැ. ඒ කියලා තමයි වැඩ ගන්නෙ. ඒ වගේම වේලාසනේ යන්න දෙන්නේ නැහැ. ක්ලාස් එකට ආවෙ නැත්නම් කෝල් කරලා හරි බැනලා හරි ගෙන්න ගන්නවා. ඉතින් මිස් ඔයා නිසා තමයි අපි මෙතනට ආවේ. පාට ස්තුතියි. ඒ වගේම අපේ විශේෂ ආරාධනාවෙන් පැමිණි සියලුම ආරාධිත අමුත්තනි ඔබතුමාටත් ඒ වගේම ඔබතුමියන් දෙදෙනාටත් බොහොම ස්තුතියි. මිස් කෞශල්‍ය මහත්මියගේ පවුලේ සියලුම සමාජිකයන්ටත් බොහොම ස්තුතියි අපේ වද ඉවසගෙන ගෙදර හිටියට. මිස් අරුණි නිවේදනයෙන් සහාය දක්වවට ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම තරඟෙට සහභාගී වුණු දිනුණු පැරදුණු සියලු දෙනාටම බොහොම ස්තුතියි. කවුරුත් පැරදුන්නේ නැහැ. හැමෝම දිනලා ඉන්නේ. ඉතින් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි. ස්තුතියි ඔබට. එහෙමනම් තව එක දෙයක් මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මේ සපඬවල මම වගේ මුල නම දන්නේ නැහැ. ශෂි කිව්ව දේ හරියටම හරි. මම හිතන්නේ කෞශල්‍ය මිස්ගේ පන්තියට අපි සහභාගී වුණා. මම හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොටම මේ අත්දැකීම තියෙනවා. අපි යන්නේ උදේ 8ට. ගෙදර යන්නේ රෑ 7ට. එතකොට මගේ අම්මා එහෙම අහලා තියෙනවා. මේ මොන කේක් පන්තියක්ද මේ? මෙහෙම කේක් පන්ති කොහෙද තියෙන්නේ කියලා මම හිතන්නේ ඔයා මගේ හස්බන්ඩ් අක්කා මොකද මේ යන පන්තිය. නමුත් ඒගොල්ලෝ දැක්කහම අපි අවසන් තීර්මාන සහ අතරම ඔබතුමිය කිව්වා වගේ කේක් හදන්න ගන්නේ පවුලේ අය. නොමිලේ තමයි ඒක කරන්නේ. නමුත් ඒ තුලින් ඒගොල්ලෝ දකින්න යම් වෙනසක් අපේ ඒ තුලින් මේ වෙලාවේ මේ අවස්ථාවේ නැහැ මම බොහොම ගෞරවයෙන් ආදරෙන් මතක් කරනවා අරුණ උදයන්ග මහතා මම හිතන්නේ එතුමා මේ අවස්ථාවට දුබායි රාජ්‍යයේ පේස්ට්‍රි ෂෙෆ් කියන කෙනෙක් තාම සන්තෝෂයෙන් කටයුතු කරනවා කියලා මේ කෞශල්‍ය අපිට විතර මට කියනවා විතර නොහිටියත් බොහොම ගෞරවයෙන් ආදරෙන් මම එතුමාව මතක් කරනවා මොකද එතුමා හින්දා අද අපි ඉතාම හොඳ තැනක ඒ ස්වීට්ස් ඇන්ඩ් ඩෙසර්ට්ස් කියන අංශයේ ලොකු නිපුණතාවයක් ලැබුවා. ඒකට ස්තුතිවන්ත වෙනවා එතුමාට. ඔබතුමිය එතුමාට ඒක දන්නන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් උත්සව සභාවේ කටයුතු අවසන් කරනවා. නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලුම දෙනා අද අවෝඩ් විනර්ස්ලා හැටියට ජීවිතේ අලුත් මාවතක් ඔබ ආරම්භ කරනවා. අලුත් විදිහට හිතන්න ඔබට හැකියාවක් ලැබිලා තියෙනවා. ඔබේ කුසලතාවය ඔබේ ගුරුවරිය අගය කරලා තියෙනවා. එහෙමනම් හරියට හරි විදිහට ඒ වගේම නිවැරදි විදිහට සෞඛ්‍ය සම්පන්න විදිහට හිත පිරෙන විදිහට පින උපදින විදිහට ජීවිතේ ඉදිරියට ගෙන යන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියමින් ආයුබෝවන් වේවා කියමින් අද වැඩසටහන මේ නිමා කරනවා. මේ අවස්ථාවේ අවස්ථාව දෙනවා අපේ සියලුම තරගකාරීන්ට තමන්ගේ කේක් එක පිටපස්සට ගිහිල්ලා ඉන්න මොකද ඡායාරූපයක් ගන්න තියෙනවා. ඒයින්ම උත්සව සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.